සාමාන්‍ය පෙළ විභාගයේ 19 පේපරේ ඔයාලට එනවා රචනා ප්‍රශ්නවල 4 වෙනි ප්‍රශ්නේ. ගොඩක් ඔයාලට අමාරුයි කියලා තේරෙයි. ඒත් මේකේ අමාරු දෙයක් නෑ. පොඩි හිතන පාඩයක් තමයි තියෙන්නේ. හරිද? අපි අද බලමු දැන් ඔයාලා මෙච්චර කල් අමාරුයි කියලා හිතන් ඉන්නේ ඒවා ඇත්තටම අමාරුද ලේසිද කියලා ඇත්තටම ඔයාලට තේරෙයි. අද හරිද? ඒ හින්දා හොඳට දැන් ફોකස් එක තියාගන්න බෝඩ් එකට. හොඳට මම කියන එක අහගන්න. මේක අනිවාර්යෙන් මේ තීරිත් එක්ක කියලා දෙන්නේ පොඩි පාර්ට් එකක් තියෙන වර්ග පූර්ණය. එච්චරයි මේක මෙතනින්ම කොට දාගන්න. හරි. අපි යන් ගානට අරය ඒකක x වූ a නම් අර්ධ වෘත්තයකින්ද අර්ධ වෘත්ත සමග ඒක කේන්ද්‍රීය වූ සහ කේන්ද්‍රීය කෝණය අංශක 60ක් වූ b කේන්ද්‍රික ඛණ්ඩයකින්ද සෑදුණු ආස්තරයක් රූපයේ දැක්වේලු. හරි. බින්න දිනවා මම ඇදගෙන තියාගත්ත කලින් අර්ධ වෘත්තයක් සහ මේ කේන්ද්‍රික ඛණ්ඩය අංශක 60ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා කියලා කියනවා. හැබැයි ඒක කේන්ද්‍රයි. ඒ කියන්නේ මොකද්ද? මේ දෙන්නටම තියෙන්නේ එකම කේන්ද්‍රයක්. පැහැදිලිද? දෙන්නටම තියෙන එකම කේන්ද්‍රයක්. ඒක නේ වැදගත් පොයින්ට් එකක් ඈ. ඔයාලට වැදගත් නෑ වගේ කියවගෙන යද්දි වැදගත් නෑ වගේ තේරෙයි. හැබැයි හෙන්න වැදගත් පොයින්ට් එකක් ඕක. හරිද? හරි. එතකොට අන්න මේවා ඔයාලට දැන් ඊළඟ කැලේ කියවද්දි ඔයාලා හොඳට මේවා යටින් ඉරක් ඇඳ ගන්න. හරිද? ඔය මේන් පොයින්ට්ස් සාමාන්‍යයෙන් ඒවා යටින් ඉරක් ඇඳ ගන්න පේපරේ. හරිද? ඊළඟට කියනවා a හි වර්ගඵලය සහ b හි වර්ගඵලය සමානයි. ඔච්චරයි. ඊළඟට කියනවා දැන් a ගේ වර්ගඵලයයි b ගේ වර්ගඵලයයි සමානයි කියලා ගාන එයාලා දීලා තියෙනවා. හරිද? දැන් ඔයාලා ඒක කියද්දිම ඔළුවට එන්න ඕන කාරණාවක් තමයි කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය කියන එක. හරිද? ඒවා දැන් ඉගෙන ගන්න 10 වසරේ 9 වසරේ ඉගෙන ගන්න ඒවා. හරිද? ඒ හින්දා ඔයාලට ඒක ඔළුවට එන්න ඕන. ඊට පස්සේ x මගින් x වර්ග ඍණ 4x ඍණ 8 සමානයි බිඳුව වර්ග සමීකරණය තෘප්ත කරන බව පෙන්වනවා. x ට ගත හැක්කේ එකම අගයක් බවින් හේතු සහිතව පෙන්වන්න කියලා තියෙනවා. හරිද? හරි. දැන් අපි මේක කොහොමද දැන් වර්ග සමීකරණය කොහොමද එන්නේ කියලා පෙන්වන්න බෑ. ඒක පෙන්වන්නේ මෙහෙමයි. හරිද? දැන් ඔයාලා දන්නවා වෘත්තයක වර්ගඵලයක් අපි ගන්නේ දැන් අපි හිතමු අරය r වන වෘත්තයක් කියලා. අරය r වන වෘත්තයක වර්ගඵලයක් ගන්නේ 5r වර්ග කියලා. පැහැදිලිද? දැන් මේ කේන්ද්‍රය වටා තියෙන කෝණවල එකතුව 360යිනේ. පැහැදිලිද? කේන්ද්‍රය වටා තියෙන කෝණවල එකතුව 360යි. අපි හිතමු වෘත්තයක්ම නැතුව පොඩි වෘත්තයකින් කෑල්ලක්. හරිද? පොඩි වෘත්තයකින් කෑල්ලක්. හැබැයි ඒක තීටා කෝණයක් කියලා හිතන්නකෝ. දැන් මේ ඔක්කොම 360යි. 360න් තීටා කෝණයක වර්ගඵලය තමයි අපිට ඕනේ. හරිද? එහෙනම් ඉතින් මේකෙම 5r වර්ගය තියෙනවා. තීටා කෝණයක් නෝනේ අපි. හැබැයි ඔක්කොම 360යි කියලා අපි දන්නවනේ. 360න් තීටා. පැහැදිලිද? ඔච්චරමයි තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ. හරි. අපි දැන් ගානේ කතාවට යනකො මොකද්ද ගානේ කියලා තියෙන්නේ මෙයාලා කියලා. හරි. දැන් ගාන තියෙනවා අර්ධ වෘත්තයක් තියෙනවා. මම අර කිව්ව තීටා කෝණයක් වගේ ඒක තීටා වෙනකොට මෙතන 60 තියෙනවා. හරිද? හැබැයි මේ ජෝඩුවේ වර්ගඵල සමානයි. හරිද? ඒ කියන්නේ මෙහෙම එකක්. හරිද? a ගේ වර්ගඵලය සමානයි b ගේ වර්ගඵලය. හරිද? එතකොට a ගේ වර්ගඵලය සමානයි b ගේ වර්ගඵලය වෙද්දී හරි. දැන් මේ a කියන එක්කිනා ගත්තොත් අපිට 5 a ගේ අරය දැන් මම කියවනේ ඒක කේන්ද්‍රයයි කියලා. කේන්ද්‍රී ඉඳන් වෘත්තයේ මේ පරිධියටනේ මේ ඇදිලා තියෙන්නේ. හරිද? එතකොට මේ දුර x නේ. කේන්ද්‍රී ඉඳන් මේ ඔය වෘත්තය ඉවර වෙන තැනට තියෙන්නේ. එතකොට මේක තමයි අරය. හරිද? a ගේ අරය තමයි මේ x. එතකොට 5x වර්ගයේ කෝණය මොකක්ද? දැන් මේ සම්පූර්ණ වෘත්තයක්ද තියෙන්නේ නැහැ. වෘත්ත භාගයක් තියෙන්නේ. වෘත්ත භාගයක් නම් 360න් කොච්චරද? ඉතින් 360න් භාගය කියන්නේ 180 නේ. 360න් 180. පැහැදිලිද? හරි. ඊට පස්සේ දැන් a ගේ කතාව හරි. දැන් b ගේ කතාව. දැන් මේ දෙන්නගේ වර්ගඵල සමාන හින්දායි මම මේ සමාන කරන්නේ. එතකොට b ගේ වර්ගඵලය ගද්දී 5. b ගේ අරය මොකද්ද? b ගේ අරය බලන්න මේ. මෙතන ඉඳන් මෙතෙන්ට. දැන් බලන්න මේ ඔක්කොම එකම වෘතයන්නේ. මේ වෘතේ මෙතන ඉඳන් මෙතෙන්ටත් අරයක්, මෙතන ඉඳන් මෙතෙන්ටත් අරයක්නේ. එතකොට මේකත් x වෙනව නේද? ඊට පස්සේ මේ
මේ BK ටික කණ්ඩේ මුළු අරේ වෙන්නේ මේ x ධන 4නේ. x ධන 4නේ. ඊට පස්සේ 5 r වර්ගය වෙනවා. ඒ කියන්නේ අරේ වර්ගය නේද? x ධන 4 පූර්ණ වර්ගය. හරිද? දැන් කොච්චර කොනද? 360න් 60ක් 60. 360න් 60. හරිද? දැන් ඔයාලට බැරිම එක තමයි දැන් මම කියන්නේ. දැන් ඔයාලට මේක සුළු කරගන්න බැරි සීන් එක. අපි දැන් බලමු මේ සුළු කරන්නේ කොහොමද කියලා බලමු. දැන් හොඳට බලන්න. දැන් මේ සමාන කිරීමට දෙපැත්තේ එකම කට්ටියට ඉන්න බෑ. හරිද? එකම කට්ටිය සමාන කිරීම දෙපැත්තේ ඉන්නවා නම් එයාලා කපන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙන ගණන්. හරිද? දැන් ඔයාලට මේ 360න් 360 කපන්න පුළුවන්. ඒවා ලේසි කරගන්න. ඇත්තට මේ අමාරු ලොකුවට හිතා ගන්න දෙයක් නැහැ. නේ මේ 5 5 සමානයි 5 5 කපන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි දැන් මේ 60ට මේ 180 කපන්න පුළුවන් නේ 3යි කියලා. ඈ දැන් මේක ඇති දෙයක් නැහැ නේ බලන්න. 3යි x වර්ගයේ සමානයි x ධන 4 පූර්ණ වර්ගනේ දෙන්නේ. දැන් බලන්න 3යි x වර්ගයේ සමාන වෙනවා බින්න. මේක සුළු ගන්න කොහොමද? පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය ධන පසු පදයේ වර්ගය. මොකද පළමු පදයේ වර්ගය කියන්නේ මොකද? x වර්ගය. පද දෙකේ ගුණිතයේ දෙගුණය කියන්නේ මොකද? පද දෙකේ ගුණිතය කියන්නේ 4x. ඒක දෙගුණය කියන්නේ 8x. පසු පදයේ වර්ගය කියන්නේ මොකද? 4 වර්ගය කීයද? 16. හරි. දැන් ඉතින් මෙහෙම කරන්න. x වර්ගයක් අපි ඍණ කරන්නේ නැහනේ. දැන් ඔයාලා උත්තරෙත් බලන්න පොඩ්ඩක්. මේ සමීකරණය දැන් දීලා තියෙන සමීකරණේ x වර්ග ඍණ නැහනේ. හරිද? x වර්ග ධන වෙලානේ තියෙන්නේ. එතකොට මේ කට්ටිය මෙහෙට ගිහින්. හරිද? 3x වර්ගයෙන් x වර්ගයක් කඩනොත් 2x වර්ග වෙනවා. හරිද? මෙයා මෙහෙට ආවම ඍණ 8x වෙනවා. මෙයා මෙහෙට ආවම ඍණ 16ක් වෙනවා. සමානයි බිඳුවයි. හරිද? දැන් ඉතින් උත්තරේ තියෙන්නේ වෙනම දෙයක්නේ. බය වෙන්න එපා උත්තරේ තියෙන වෙන එකක්. දැන් මට තියෙන වෙන එකක් එහෙම හිතන්න එපා. මේක වැඩි දන්නේ නැහැ. තියෙන දෙකකින් බෙදන්න විතරයි. මුළු සමීකරණයම දෙකකින් බෙදන්න. බිඳුව දෙකකින් බෙදුවම බිඳුවනේ. දෙකට දෙක කැපෙනවා x වර්ගයේ ඍණ 4x ඍණ 8 සමානයි බිඳුවයි. ඕකනේ ඔයාලට පෙන්වන්න තියෙන්නේ. දැන් ඔගේ මොකක්ද අමාරු? අමාරු නෑනේ මොකක්. ඔන්න දැන් පෙන්වන්න තියෙන එක ආවා. උත්තරේ පෙන්වන්න තියෙන එක ආවා. දැන් අපි මේක වර්ග පූර්ණය කරලා මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. හරිද? වර්ග පූර්ණය කරලා මේ උත්තරේ එන්නේ කොහොමද කියලා අපි බලමු පොඩ්ඩක්. හරි අපි බලමු මේක වර්ග පූර්ණය කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඔයාලට ගොඩක් පැටලෙන සාගත දෙයක් තියෙනවා මෙතන. හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. හරිද? අපි යම්කිසි සමීකරණයක් වර්ග පූර්ණය කරන්න කලින් හරිද? මේ x වර්ග ඉස්සරහා සංගුණකය එකද කියලා බලන්න ඕනේ. අපි මේ x වර්ග ඉස්සරහා සංගුණක එක නෙමෙයි නම් ඒක එක කරගන්න ඕනේ. හිතන්නකෝ මේක දෙක වුණා කියලා. දෙක තියෙන්න බෑ. ඒ හින්දා මුළු සමීකරණයම දෙකෙන් බෙදලා මේක එක කරගන්න. හරිද? දැන් මේක නම් ප්‍රශ්නයක් නෑ. x වර්ග ඉස්සරහා සංගුණක එකනේ තියෙන්නේ. හරි. දැන් බලන්න හොඳට. හරිද? වර්ග පූර්ණය කරන්නේ මෙහෙමයි. දැන් ඔයා මේ x ඉස්සරහා තියෙන පදේ ගන්නකො 4. x ගේ සංගුණකය කියලා අපි කියනවා. ඒ 4 අරගෙන ඒක දෙකෙන් බෙදන්නකො. මොකක්ද දෙන්නේ? දෙකනේ. ඒ දෙක චුට්ටක් දැන් මතක තියාගන්නකො. මතක තියාගන්න. එතකොට දැන් අපි කරන්නේ මොකද්ද දන්නවද? මේ දැන් මේ ඔක්කොටම x ඉන්නවනේ. මෙයාට x එකක් නැහැනේ. මෙයා මෙතන කොන් වෙලා තියෙන්නේ. ඒ හින්දා මෙයාව මේ පැත්තේ තියන්න ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා මෙයාව අනිත් පැත්තට යවන්න. හරිද? x වර්ග ඉන්න 4x සමානයි 8 වෙනවා. දැන් මම මේ x ගේ සංගුණකය අරන් දෙකෙන් බෙදලා මෙතන දෙක හදාගත්තා නේ. එයා පොඩ්ඩක් වර්ග කරන්නකො. මොකද දෙන්නේ? 4ම නේ. ඒ ආපු උත්තරේ මේ දෙපැත්තටම එකතු කරන්න. x වර්ගයේ ඍණ 4x ධන 4 8 ධන 4. මොකද උනේ? ධන 4ක් දෙපැත්තටම එකතු කරා. හරිද? දැන් මේ මොකද්ද? දැකලා පුරුදු එකක් නේද? x ඍණ 2 පූර්ණ වර්ගය නේද? 8 ධන 4 කීයද? 12. දැන් මෙතන මොකක්ද වෙන්නේ? දැන් අපිට ඕනේ x නේ මෙතන. x ඕනේ. x ඕනේ හින්දා
අපි කරන්නේ දැන් x ගන්න බෑනේ මෙතන වර්ග වෙලානේ x ඉන්නේ. ඒ හින්දා දෙපැත්තටම වර්ගමූල දාන්න. මොකද කරන්නේ? දෙපැත්තටම වර්ගමූල දාන්න. උතර මතක තියාගන්න වර්ගමූලයක් දැම්ම ගමන් මෙතන ධන හෝ ඍණ වෙන නෑ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඊට පස්සේ මේ වර්ගෙට මේ වර්ගමූලය කැපෙනවා. ඊට පස්සේ x ඍණ 2 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 12. ඔයාලට ඔය ප්‍රශ්නේ දීලා තියෙනනේ මූල තුනේ අගයක්. මූල තුනේ අගයක් දීලා තියෙනවනේ. මූල තුනේ අගය දීලා තියෙන්නේ මේකකට ආදේශ කරන්න තමයි. හැබැයි මූල තුනක් නැහැ. දැන් බය වෙන්න එපා. මේක මූල තුන වගේ හදාගන්න. කොහොමද හදාගන්නේ? 4 වරක් 3 නේද 12 වෙන්නේ. 4 වර්ගමූල කීයද? 2යි. 3 වර්ගමූල කීයද? 3. හරිද? 2යි මූල 3 නේද මේ 12 වර්ගමූලෙට එන්නේ? 4 වර්ගමූලෙ 2යි, 3 වර්ගමූලෙ 3යි, 12 වර්ගමූලෙ 12 වර්ගමූල. ඔහොම නෙන්නේ. හරි. එතකොට අපිට මේ 12 වර්ගමූල වෙනකොට දාන්න පුළුවන් නේ 2යි මූල 3 කියලා. දැන් x ඍණ 2 සමානයි ධන හෝ ඍණ 2යි මූල 3යි. එතකොට මේ දෙක මෙහෙට යවන්න. x සමානයි ධන හෝ ඍණ 2යි මූල 3 ධන 2ක් වෙනවා. දැන් මේ ධන හෝ ඍණ හින්දා උත්තර දෙකක් එනවනේ. ඒක එන්නේ විසඳ ගන්න මෙහෙම තමයි. x සමානයි ධන 2යි මූල 3 ධන 2 හෝ x සමානයි ඍණ 2යි මූල 3 ධන 2. හරිද? දැන් මූල 3 අගේ ඔයාලට දීලා දෙනවා 1.73 කියලා. හරිද? 1.73 කියලා ගානේ දීලා තියෙනවා. දැන් පොඩ්ඩක් ඔයාලා ආදේශ කරලා බලන්න x සමානයි ධන 2යි මූල 3 ධන 2 නේ තියෙන්නේ. එතකොට මෙතන මූල 3 යගේ 1 දෙවරක් 1.73 නේ. ධන 2. මේක කොහොමද එන්නේ? දෙවරක් 3 6යි. 4ක් 2 14න් 4 දෙන්න එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 3.46 ධන 2ක් එන්නේ. මෙතන උත්තරේ වාට එනවා 5.46ක් කියලා. මෙතන මොකක්ද එන්නේ? ඍණ 2 වරක් 1.73 නෙන්නේ ධන 2. දැන් මෙතන බලන්න ඍණ 3.46ක් නේද? මම කොහොමද එකපාර මේක දෙන්නේ? ඇයි මෙතන හදාගත්ත එක? මේ දෙවරක් මේක හදාගත්ත නෑ මෙතනින් ආයේ අමුතුවෙන් හදන්න දෙයක් නෑ. ධන 2. දැන් හොඳට බලන්න ඍණ 3න් ධන 2ක් වෙන්නේ අඩු වෙන්නේ. හරිද? මෙතන x ගේ උත්තරේ අපිට එන ඍණ නේද? සමස්තය. ඍණ එන හින්දා මේ පිළිතුර ගන්න බෑ. හේතුව මොකද්ද? හේතුව තමයි මේ දිගක් තියෙන x ට. හරිද? දිගක් කොහෙද ඍණ වෙන්නේ? දිගක් ඍණ වෙන්න බෑ. හේතුව මොකද්ද? ඉතින් මේ x ගේ මේ අරයක් තියෙන්නේ. දැන් මේ b ගේ අරය x ධන 4. හරිද? b ගේ අරය x ධන 4 කොහොමද ඍණ වෙන්නේ? ඍණ දිගක් නැහැනේ. දැන් ඔයා හිතන්නකෝ මේ බෝඩ් එකේ දිග. අපි හිතමු සෙන්ටිමීටර 50ක් කියලා හිතමුකෝ. සෙන්ටිමීටර ඍණ සෙන්ටිමීටර 50ක් කරනද? එහෙම වෙන්නේ නැහැනේ. හරිද? එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා මේ උත්තරය අපිට පිළිගන්න බෑ. ඕකේ ප්‍රශ්න අහලා තියෙනවා පිළිතුර නොපිළිගැනීමට හේතුව සඳහන් කරන්න කියලා. ඒක තමයි දිගක් ඍණ විය නොහැක කියලා. මේක හදලා පෙන්නන්න තියෙන්නේ. අපෙන් අහන්නේ හැබැයි මෙයාලා මේ b ගේ අරය අහන්නේ. b ගේ අරය අහද්දි x හොයලා නිකන් ඉන්න එපා. ආතල්ලේ මේ x එව්වනි කියලා ගෙදර එන්න එපා. b ගේ අරය අහන්නේ. b ගේ අරය එන්නේ x ධන 4. හරිද? එතකොට x එන්නේ මොකක්ද x ආවේ අපිට? 5.46 නේ. 5.46 ධන 4. මොකද්ද? 9.46යි සෙන්ටිමීටර් හරි මොකක් හරි වල දීලා තියෙන ඒකගේ බලන්න සෙන්ටිමීටර තමයි එන්න ඕන. පැහැදිලිද? දැන් බලන්න මේ ගානේ ඇති දෙයක් නෑ නේද? ඇති දෙයක්ම නෑ. ඇත්තටම ඇති දෙයක් නෑනේ. ඒ හින්දා දැන් ඔයාලා කරන්න ඕන දැන් විභාගෙට මාස දෙකක් වගේනේ තියෙන්නේ. මේ පොයින්ට් අල්ලගන්න. මොකද්ද? වර්ගමූලණය කරන පොයින්ට්. හරිද? අර පොඩි හේතු ඕව අල්ලගන්න. ඔයාලා ගත්තට පස්සේ පුළුවන්.